හෙලෝ ළමයි. ඉතින් කොහොමද ඔයාලට? කෝ බලන්න තොල් කළු වෙලා, වේලිලා, ඉරිතැරිලා කියලා ගොඩක් දුකෙන් ඉන්න අය. අන්න ඒ අය වෙනුවෙන් තමයි අද වීඩියෝ එක. අපේ ගොඩාක් කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශවයටත් තියෙන ලොකු ගැටලුවක් නෙමේ තොල් කළු වෙන එක. අන්නේ ගැටලුව සතියක් වගේ පුංචි කාලයක් ඇතුළතදී නැති කරගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? හැබැයි ඉතින් දවසක් දෙකක් පාවිච්චි කළා නම් හරියන්නේ නැහැ. ඔයා සතියක් එක දිගට මේක පාවිච්චි කරලා බලන්නම වෙනවා. ඔන්න අද මම ඔයාලට කියලා දෙනවා මම මගේ ලිප්ස් රෝස පාටට ලස්සනට තියාගන්න රහස් දෙකක්. ඒ කියන්නේ ලිප් ස්ක්‍රබ් එකකුයි ලිප් මාස්ක් එකකුයි. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලාම ඉතිරි ටික කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා ඔයා මගේ වීඩියෝ බලන්නේ තාමත් මාව සබ්ස්ක්‍රයිබ් නොකරනම් සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාට මම වීඩියෝ එකක් දාපු ගමන්ම නොටිෆිකේෂන් එකක් මාරිගෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම ඒ වීඩියෝ එක එවෙලම බලා ගන්නත් පුළුවන්. දැන් අපි යමු වීඩියෝ එකට. ඇත්තටම ඇයි අපේ ලිප්ස් කළු වෙන්නේ? ඒ වගේම මේ ලිප්ස් කළු වෙන එක නතර කරගන්න මම ලිප් ස්ක්‍රබ් එකයි ලිප් මාස්ක් එකයි කොහොමද හදාගන්නේ? ඔන්න මම අද ඔයාලට ඇප්ලයි කරනම පෙන්නනවා මොන වගේ වෙනසක් අපිට එවෙලෙම බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්නකෝ. කිසිම රහසක් නැතුව මං අද ඔක්කොම ඔයාලට කියලා දෙනවා. ඇත්තටම ඇයි අපේ ලිප්ස් කළු වෙන්නේ? මේකට මූලික වශයෙන්ම බලපාන්නේ අපි ලස්සන වෙන්න පාවිච්චි කරන අඩු ක්වොලිටියෙන් යුත් ලිප්ටික්. ඒ වගේම ඔයා ප්‍රමාණවත් තරම් වතුර බොන්නේ නැත්නම් ඒකත් ඔයාගේ ලිප්ස් කළු වෙන්න බලපාන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයා AC එකේ ඉන්නව නම් දවසෙම ලිප් බාම් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව අන්න එතකොටත් ඔයාගේ ලිප්ස් කළු වෙන්න පුළුවන්. තව දෙයක් තමයි හෝමෝන්ස් වල බලපෑම නිසාත් අපේ ලිප්ස් කළු වෙන්න පුළුවන්. පිරිමි පාර්ශවයගේ නම් ගොඩාක් දුරට මේ ලිප්ස් කළු වෙන්න බලන්නේ එයාලා දුම් පානය කිරීම. ඉතින් මේ මොන ක්‍රමෙන් අපේ ලිප්ස් කළු වුණත් මින් පස්සේ ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මේ ලිප් ස්ක්‍රබ් එකනොයි ලිප් මාස්ක් එකනොයි ඔයාට ඒ තත්ත්වය නැති කරගෙන ඔයාගේ ලිප්ස් රෝස පාටට තියාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මුලින්ම කොහොමද මේ ලිප් ස්ක්‍රබ් එක මම හදාගන්නේ කියලා. මේක හදාගන්න අපිට ඕනේ වෙනවා කෝපි කුඩු, මී පැණි, පොල් තෙල්, දෙහි. මෙන්න මේ හතරම ඕනේ වෙනවා ඔයාට හොඳම ප්‍රතිඵලයක් ගන්න නම්. ඉතින් මම මුලින්ම මෙන්න මේ වගේ පිරිසිදු භාජනයක් අරගෙන ඒකට කෝපි කුඩු තේ හැඳි දෙකක් දාගන්නවා. ඊළඟට දෙහි ගෙඩියක විතර යුෂ මම මේ ගත්තු ටික මේකට දාගන්නවා. ඊළඟට මී පැණි තේ හැඳි එකහමාරක් විතර මේ විදියට දාගන්නවා. ඊළඟට පොල් තෙල් තේ හැඳි එකක් විතර ප්‍රමාණයක් මේකට දාගෙන මම මේ විදියට මිශ්‍ර කරගන්නවා. මෙන්න මේ වගේ ටිකක් ඝන මිශ්‍රණයක් තමයි අපිට එන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මම මේක ඇප්ලයි කරගන්නේ කියලා. මම මේ විදියට මේ ස්ක්‍රබ් එකෙන් ටිකක් ඇඟිල්ලට අරගෙන මගේ තොල්වල මේ විදියට ආලේප කරගන්නවා. මේක ආලේප කරගෙන මම මේ වීඩියෝ එකේ පෙන්නන විදියට ඔයාගේ ඇඟිල්ලෙන් ස්ක්‍රබ් කරගන්නයි තියෙන්නේ. මෙන්න මේ විදියට විනාඩි 2ක් විතර ඔයා ස්ක්‍රබ් කරලා මේක පිරිසිදු රෙදි කෑල්ලකින් පිස දාගන්න ඕනේ. මේක මතක තියාගන්න අපි වතුරෙන් සෝදන්නේ නැහැ. මොකද ඊළඟට අපිට ලිප් මාස්ක් එක ඇප්ලයි කරන්න තියෙනවනේ. ඒක නිසා අපි මේක වතුරෙන් සෝදන්නේ නැතුව පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන මෙන්න මේ විදියට මම මේක ඉවත් කරගන්නවා. නැත්තම් අර ටිෂු එකක් උනත් ගන්න පුළුවන්. ඉතින් දැන් බලන්නකෝ මගේ මේ තොල්වල තියෙන වෙනස. ඉතින් මෙන්න මේ විදියට පිහදාගෙන ඔයා ඊළඟට අපි බලමු
අපේ ලිප් මාස්ක් එක කොහොමද අපි හදාගන්නේ කියලා. අපේ මේ ලිප් මාස්ක් එක හදාගන්න අපිට ඕන වෙන්නේ ඉන්ග්‍රීඩියන්ට් 3යි. ඒව තමයි කෝමාරිකා, මී පැණි, දෙහි. ඔන්න ඔය ටික තමයි අපිට මේ ලිප් මාස්ක් එක හදාගන්න ඕන වෙන්නේ. මම මෙන්න මේ වගේ භාජනයක් අරගෙන ඒකට කෝමාරිකා පිත්තේ තියෙන මැද ජෙල් කොටස මේ විදියට සූරලා දාගන්නවා. ඊළඟට ඔයා බලන්නකෝ මී පැණි තේ හැඳි එකක ප්‍රමාණයක් මම මේකට දාගන්නවා. ඊළඟට දෙහි ගෙඩියක විතර යුෂ මේ විදියට මේකට එකතු කරගන්න ඕනේ. මේ විදියට දැන් මේක චුට්ටක් වෙලා මිශ්‍ර කරගන්න ඕනේ. මොකද මේක චුට්ටක් වෙලා මිශ්‍ර කරගන්නම වෙනවා. මිශ්‍ර වෙන ටික වෙලාවක් යනවා. ඉතින් ඔයාලට කෝමාරිකා ස්වභාවික කෝමාරිකා හොයාගන්න නැත්නම් කෝමාරිකා කඩේ තියෙන ජෙල් එක උනත් ගන්න පුළුවන්. හැබැයි වැඩියෙන්ම මේකේ රිසල්ට් එකක් ගන්න නම් ඔයා කෝමාරිකා පිත්තක් ගන්නම වෙනවා. මේක ඔයාට දිගටම ඇප්ලයි කරගෙන ඉන්නත් පුළුවන්. හැබැයි ඔයාට පොඩි හරි අපහසුතාවයක් තියෙනව නම් මේක ඔයාට පැය භාගයක් තියලා සෝදලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඔයාට ඔයාගේ ගෙදරම තියෙන පුංචි අමුද්‍රව්‍ය ටිකකින් මෙන්න මේ වගේ චූටි කාලයක් ඇතුළතදී ලස්සන වෙන්න පුළුවන්. ඉතින් හැබැයි ඔන්න දවසක් දෙකක් කරලා නම් මේකේ රිසල්ට් ගන්න බැහැ ළමයි. මොකද දවසකින් එවෙලෙම අපිට වෙනසක් දැනුණට අපේ තොල් වේලිලා ඉරිතැලිලා වගේ තියෙනව නම් ඒ ගතිය නැති වෙන්න ඔයා දවස් 7ක්වත් මේක එක දිගට පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ සතියකට එකපාරක් වගේ පාවිච්චි කරත් ඇති. ඉතින් ළමයි මේවා මම කියනවට නෙමෙයි ඔයාටම මේවා පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේව කියලා දෙන්නේ ඔයාට ගොඩක් විශ්වාසයෙන් මම පාවිච්චි කරලා බලලා මට රිසල්ට් තියෙනව නම් ඒ වගේම තවත් අයට පාවිච්චි කරන්න දීලා එයාලටත් රිසල්ට් තියෙනව නම් තමයි ඔයාලට මේ විදියට කියලා දෙන්නේ. ඉතින් මම කැමතියි මම මේ කියලා දෙන පුංචි පුංචි සත්කාර වලින් ඔයාව ලස්සන කරන්න මට පුළුවන් නම්. ඉතින් කලින් වීඩියෝ එකෙත් ඔයාලා කමෙන්ට් කරලා තිබ්බා අක්කා ඇත්තටම ගොඩාක් හොඳයි හිතුවටත් වඩා රිසල්ට් තියෙනවා කියලා. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම ආදරෙයි. ඉතින් ඔයාලා මේ ලස්සන වෙන ගමනට මට පුංචිම හරි දායකත්වයක් වෙන්න පුළුවන් නම් මං හරි කැමතියි. ඉතින් ඒ කොෆි ස්ක්‍රබ් එක try කරලා බලපු කෙනෙක් නම් අනිවාර්යෙන්ම දන්නවා ඒකේ රිසල්ට් අනිවාර්යෙන්ම බෙස්ට්. ඉතින් ඒක වීඩියෝ එකත් මම වීඩියෝ එකේ ලින්ක් එක යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. බලපු නැති කෙනෙක් ඉන්නව නම් ඔයාට ගිහින් බලන්න පුළුවන් දැන්. ඒ වගේම try කරලා බලන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේ වගේ ගොඩාක් beauty tips ගොඩාක් මගේ channel එකෙන් ඉදිරියට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට ඔයාට මම වීඩියෝ එකක් දැම්මම ඔයාට එවෙලෙම ඒක බලන්න පුළුවන්. ඉතින් මේ වගේම වැදගත් වෙන ඔයාව ලස්සන කරන්න පුළුවන් ගොඩාක් beauty tips තියෙනවා. ඒවත් ඉදිරියට අරගෙන එන්නම්. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. අදට ගිහින් එන්නම්.